මම 2026 වර්ෂයේ 3 වන වර ජීව විද්‍යා අංශයේ උසස් පෙළට පෙනී සිටින ශිෂ්‍යාවක්. මේ වන විට අපිට උසස් පෙළට සූදානම් වීම සඳහා ලැබී ඇති කාලය ප්‍රමාණවත් නොවීම නිසා අපේ විභාග දෙපාර්තමේන්තුව සහ අගමැති ලේකම් කාර්යාලය ආදී ස්ථාන දැනුවත් කරත් අපිට තාමත් සාධනීය පිළිතුරක් හම්බ වෙලා නැහැ. දිගින් දිගටම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශන නිකුත් කරේ මේ වන විට උසස් පෙළට සූදානම් වීමට ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් බව සහ අගෝස්තු 10 වෙනිදා විභාගය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව. නමුත් ප්‍රතිඵල පැමිණීමෙන් පසු දෙවන වර සහ තුන්වන වර උසස් පෙළට සූදානම් වන සිසුන් සඳහා ලැබුණේ මාස 4ක් වැනි ඉතාමත්ම කෙටි කාලයක්. ජීව විද්‍යාව සහ ගණිත අංශයෙන් පෙනී සිටින සිසුන්ට ඇත්තටම මේ කාලය ඉතාමත්ම අවමයි. සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර කරගන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි. ඒ වගේම මේ දවස්වල දවසට විෂයන් 2-3 පන්ති වැටෙනවා වගේම අපිට ඒ නිසා පේපර් කරගන්න සහ සෙල්ෆ් ස්ටඩි කරන්න කාලයක් ඇත්තටම ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අගෝස්තු 7 වෙනිදා දක්වා හලවෙනි වර විභාගයට සූදානම් වන ළමයින්ටත් පාසල් පැවැත්වෙනවා. එතකොට ඒ ළමයින්ටත් සෙල්ෆ් ස්ටඩි කරන්න වගේම ප්‍රැක්ටිස් කරන්න කොහොමදවත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තීව්‍ර අපදා තත්ත්වය නිසා මාස 2ක් වගේ කාලයක් උසස් පෙළ ළමයින්ට හිමි වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් මේ ගැනත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එතකොට පසුගිය වසරවල් වලට සාපේක්ෂව බැලුවොත් පසුගිය වසරවල් වල මේ තරම් ප්‍රශ්න නොතිබුණත් ඒ අවුරුදු ළමයින්ට මීට වඩා කාලයක් විභාගයට හම්බ වෙලා තියෙනවා. 2026 වර්ෂයේ තමයි අඩුම අධ්‍යයන කාලයක් උසස් පෙළ සිසුන්ට හම්බ වෙලා තියෙන්නේ. එතකොට විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබෙන ළමයින්ට හැරුණම අනිත් මාර්ග ඔස්සේ ඉදිරියට යන ළමයින්ට නීති විද්‍යාල එතකොට විද්‍යාපීඨ වගේ විවිධ අවස්ථාවන් යොදා ගැනීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩිපුර කාලයක් ලැබුණු සිසුන්ට ලැබෙන ප්‍රතිඵල වලට වඩා මේ පාර ප්‍රතිඵල අඩු වුණා. එතකොට අර තරඟ විභාග වලට පෙනී සිටීමේදී උන්ගේ සෙට් ස්කෝර් එක අඩු වීම නිසා සාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර උසස් පෙළ සිසුන්ට සිදුවී ඇති මේ අසාධාරණය පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා කරුණාකර අපට සාධාරණ තීන්දුවක් ලබා දෙන්න. අඩුමත වශයෙන් උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසය දක්වාවත් කල් දමා දෙන ලෙස අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. විදේශ ශිෂ්‍යත්ව සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අයතුම් කිරීමට බලා සිටින සුළුතරයක් වෙනුවෙන් රටේ බහුතර ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය කඩ නොකරන ලෙස ඔබ සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.